අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කුරුලෑ වලට ප්‍රතිකාරයක් විදිහට භාවිතා කරන බෙන්සයිල් පෙරොක්සයිඩ් ජෙල් එක ගැන. ඉතින් විනාඩි 2ක් ඇතුළත මේ ජෙල් එක ගැන ඔයාලා දැනගන්න ඕන හැම තොරතුරක්ම මම ඔයාලට කියලා දෙනවා. ඉතින් subscribe කළා නැත්නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. මේ බෙහෙත් වල විද්‍යාත්මක පැත්ත ඔයාලට කියලා දෙන Science of Medicines YouTube නාලිකාව. ඉතින් මේ බෙන්සයිල් පෙරොක්සයිඩ් කියන්නේ ආලේප කරන බෙහෙත් වර්ගයක්. ඒ වගේම මේක acne, blackheads වගේම whiteheads වලට පාවිච්චි කරනවා. මේ ජෙල් එක මගින් ඔයාගේ සමේ ජීවත් වෙන බැක්ටීරියාව ප්‍රමාණය අඩු කරන්න උපකාරී වෙනවා. විශේෂයෙන්ම ප්‍රොපියෝනි බැක්ටීරියම් නිසා ඇතිවන කුරුලෑ තමයි මේකෙන් පාලනය කරන්නේ. මේ ප්‍රොපියෝනි බැක්ටීරියම් තමයි කුරුලෑ ඇති කරන්න ප්‍රධානයෙන්ම හේතු වෙන බැක්ටීරියාව. ඊට අමතරව පෝරස් අන්ක්ලොග් කරලා සමේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න උපකාරී වෙනවා. බෙන්සයිල් පෙරොක්සයිඩ් ජෙල් එක විවිධ ප්‍රමාණයන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒක 2.5% හෝ 10% වශයෙන් ස්ට්‍රෙන්ත් වලින් ලබා ගන්න පුළුවන්. නමුත් බහුලවම භාවිතා වෙන්නේ 2.5 හෝ 5% පමණයි. මේ මොන ක්‍රීම් එක පාවිච්චි කරත් ඔය අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඇතුව තමයි පාවිච්චි කරන්න ඕන. බෙන්සයිල් පෙරොක්සයිඩ් දාන්න කලින් මූණ හොඳ ජෙන්ටල් ක්ලෙන්සර් එකකින් සෝදලා ඩ්‍රයි කරන්න. ඊට පස්සේ ඊටාම තුනී තට්ටුවක් කුරුලෑ තියෙන තැන්වල ගන්න. දවසට එකපාරක් හෝ දෙපාරක් ආලේප කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕන අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඇතුව. ඇස් මුඛය හෝ නාසය අවට ගාව ගන්න එපා. SPF අගය 30 හෝ ඊට වඩා වැඩි සන්ස්ක්‍රීන් එකක් උදේට භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද බෙන්සයිල් පෙරොක්සයිඩ් මගින් වාගේ හැම හිරු එළියට තියෙන සංවේදීතාවය වැඩි කරන්න පුළුවන්. ස්කින් එක ඩ්‍රයි වෙනවා වගේ වැඩි කියලා තේරෙනවා නම් non comedogenic moisturizer එකක් යූස් කරන්න පටන් ගන්න පුළුවන්. මුල් සතිවලදී ස්කින් එක ඉතා කුඩා ප්‍රමාණ වලින් ඩ්‍රයි වෙන එක, රෙඩ් වෙන එක, පීලිං වෙන එක සාමාන්‍යයි. හැබැයි ඕනට වඩා මේ තත්ත්වය ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕන. ඒ වගේම බර්නින් සෙන්සේෂන් එකක් වගේ දැනෙනවා නම් භාවිතය අඩු කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ඒ වගේම ගර්භණී කාන්තාවන්, කිරිදෙන මව්වරුන්, සම අධිසංවේදීතාවය දක්වන අය මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මේ බෙන්සයිල් පෙරොක්සයිඩ් මගින් ඇඳුම් වල එහෙම නැත්නම් බෙඩ් ෂීට් වල වගේ පැල්ලම් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා white fabrics use කරන එක පොඩ්ඩක් අඩු කරන්න මේක පාවිච්චි කරන දවස්වලදී. ඉතින් අද මම මේ බෙන්සයිල් පෙරොක්සයිඩ් ජෙල් එක ගැන තාමත්ම කෙටි වීඩියෝ එකකින් ගෙනාවේ. ඔයාලට මේක ගැන තවත් දිග වීඩියෝ එකකින් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඒ ගැන තාමත්ම දිග වීඩියෝ එකකින් ඔයාලට දැනුවත් කරන්න ගෙන එන්න. එහෙනම් හම්බෙමු. සුබ දවසක්.